ආදරණීය සුන්දර දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න අදත් සිලෝන් බෑග් ඇකඩමි ඔයාලට බෑග් පිළිබඳව නවතම ලෙසන් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි අද දවසේ කතා කරන්නේ ටූල්ස් පිළිබඳව. ඔයාලා නිවැරදි ටූල්ස් වර්ග පාවිච්චි කරලා තමයි ඕනෑම බෑග් නිෂ්පාදනයක් කරන්න ඕන. එතකොට අපි වැරදි දේවල් පාවිච්චි කරොත් එහි ප්‍රමිතියට අනිවාර්යයෙන්ම අපි හානියක් සිද්ධ කරන. ඒ වගේම අපි බෑග් ක්ෂේත්‍රයෙන් ඉහළට යන විට අපිට කාලය කළමනාකරන ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මෙම ටූල්ස් වර්ග පාවිච්චි කිරීම තුළින් ඔයාට ඔයාගේ අපතේ යන අනවශ්‍ය කාලය ඉතුරු කර ගැනීමටත් හැකියාව ලැබෙන නිසා අපි අනිවාර්යයෙන්ම ටූල්ස් වර්ග භාවිතා කරන්න ඕන බෑග් ක්ෂේත්‍රය සම්බන්ධව ඔයා කටයුතු කරනකොට. ඒ කියන්නේ බෑග් නිෂ්පාදනය කරනකොට. ඇත්තටම ටූල්ස් වර්ග ගත්තොත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මම එයි යම් ප්‍රමාණයක් ඔයාට හඳුන්වලා දෙනවා. ඒ වගේම ඉදිරියේදී අපි විවිධ අවස්ථාවන් වලදී වීඩියෝස් ඉදිරිපත් කරමින් ඔයාට විවිධාකාරී වූ ටූල්ස් වර්ග තව තවත් හඳුන්වා දෙන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක කිසිම තැනක ස්කිප් කරන්න නැතුව බලන්න. මොකද ඔයාට මේකේ සියලුම දේවල් ඉතාමත්ම අත්‍යවශ්‍ය දේවල්. අනවශ්‍ය කිසිම දෙයක් අපි මේ වීඩියෝ එක තුලින් කතා කරන්නේ නැහැ. ඉතින් මේ ටූල්ස් වර්ග අමුද්‍රව්‍ය තරමටම වැදගත්. විශේෂයෙන්ම විවිධ නිර්මාණ කරන්න කුඩා ටූල්ස් වර්ග තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතිව යමු ටූල්ස් වර්ග හඳුනා ගැනීමට. ටූල්ස් හඳුන්වා දීම යටතේ අපි මුලින්ම ඔයාලට මේ මැට් එක හඳුන්වලා දෙනවා. මේක A2 කියන මැට් එක. මේක කටින් මැට් කියලා හඳුන්වනවා. ඉතින් බෑග් නිෂ්පාදනයට අවශ්‍යම දෙයක් තමයි මේ මැට් එක. ඉතින් මේක අපිට ඉතාමත්ම වටිනවා විවිධ දේවල් කරන්න. ඉදිරියේදී මම මේ සියලුම දේවල් කියලා දෙනවා මේ මැට් එක භාවිතා කරලා ඔයා කොහොමද කටයුතු කරන්න කියලා. ඉතින් මේකේ මේ තියෙන A2 size එක ඔයාන්ට වෙළඳපොලෙන් මීට වඩා කුඩා ප්‍රමාණයේ A3 මැට් එක ගන්න පුළුවන්. මීට එහා ගිය A1 කියලා size එකක් තියෙනවා. ඉතින් එවැනි sizes වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබට A3 මැට් එක මිලදී ගන්න පුළුවන්. ඒක ප්‍රමාණවත් බෑග් නිෂ්පාදන කටයුතු කිරීම සඳහා. මේ තියෙන්නේ ස්නැප් බටන් ප්‍රෙස් මැෂින් එක. ඉතින් මේ මැෂින් එක අපිට බෑග් නිෂ්පාදනයේදී අපිට අත්‍යවශ්‍ය වෙන උපකරණයක්. ඉතින් මේක ඔපරේට් කරන විදිහත් ඉදිරියේදී ඔයාලට අපි කියලා දෙනවා. මේ තියෙන්නේ සීම් රිපර් එක. ඉතින් මේක අපිට බෑග් නිෂ්පාදනයට අවශ්‍ය වෙන ටූල් එකක්. ඉතින් මේක සයිස් එකෙන් විශාලයි. ඇඟලුම් ශේෂ්ත්‍රයටත් අපි මෙවැනි සීම් රිපර්ස් ගන්නවා. හැබැයි ඒක ප්‍රමාණයෙන් කුඩා දෙයක්. හැබැයි මේක ඊට වඩා ටිකක් විශාල ප්‍රමාණයේ එකක්. මෙවැනි දෙයක් ඔබ මිලදී ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේක පාවිච්චි කරන විදිය මම ඉදිරියේදී කියලා දෙන්නම්. මේ තියෙන්නේ පංචිං ටූල්ස්. ඉතින් මෙවැනි දේවල් අපිට අවශ්‍ය වෙනවා සිදුරු විද ගැනීම සඳහා. ලෙදර් එකෙහි හෝ රෙක්සින් කොටසෙහි අපිට විවිධ අවස්ථාවන් වලදී සිදුරු කිරීමට අවශ්‍ය වෙනවා. එවැනි දේවල් මම ඉදිරියේදී ඔබලාට පියවරෙන් පියවර කියලා දෙනවා. ඉතින් එතෙක් මේ උපකරණය ඔබ හඳුනා ගන්න. මේක පංචින් ටූල් එක. ඉතින් මේකෙන් මෙච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට මෙවැනි කොටස් දෙකක් වගේ තිබුණා නම් ප්‍රමාණවත් වෙනවා ඔබගේ නිෂ්පාදන කටයුතු සඳහා. මේ තියෙන්නේ ගේජ්. මෙවැනි කොටස් ඔයාට අවශ්‍ය වෙනවා මැහුම් නීට් කර ගැනීම සඳහා. බෑග් මහනකොට අපිට උසස්ම ප්‍රමිතියට මහන්න සිද්ධ වෙනවා සහ විවිධ දේවල් තියෙනවා සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් එවන් අවස්ථාවක මෙවැනි ගේජ් රූලර් කියලා කියනවා. මෙවැනි ගේජ් කොටස් ඔයාට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මෙය කෙසේද පාවිච්චි කරන්න කියලා ඔබට මම වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්නම්. මේ තියෙන්නේ ට්‍රිමර් එක. මේක කතුර වගේ තමයි. මේකත් අපිට අපේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා
අවශ්‍ය වෙනවා. මේකට අපි කියනවා trimmer කියලා. මේ තියෙන්නේ H pen. මේ තියෙන්නේ H pen මේ ස්ටයිල්ස් දෙකක H pen. ඉතින් මේක කොහොමද පාවිච්චි කරන්න කියලා මම ඔයාලට ඉදිරි පාඩම් වලදී කියලා දෙනවා. ඉතින් මේක ලංකාවේ භාවිතා කරනවා අඩුයි. මේක පිළිබඳව විශේෂ වීඩියෝ එකක් මම ඉදිරියට ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් ඔබ දැනට මතක තබා ගන්න මෙවැනි පෙන් වර්ග මේකට H pen එක කියලා කියනවා. ඉතින් මෙවැනි දේවල් අපිට උසස් බෑග් නිෂ්පාදනයක් සිදු කරනකොට අවශ්‍ය වෙනවා කියලා මතක තබා ගන්න. මේ තියෙන්නේ ඩබල් ටේප් එකක්. අපි මේකට ක්‍රාෆ්ට් ටේප් එක කියලා කියනවා. ඉතින් මේ ටේප් සයිසස් දෙකෙන්ම අපිට අවශ්‍ය වෙනවා බෑග් නිෂ්පාදනය සඳහා. මෙන්න මේ ආකාරයේ බ්‍රෂ් වර්ග අපිට අවශ්‍ය වෙනවා බෑග් නිෂ්පාදන කටයුතු කරනකොට. ඒ විවිධ අවස්ථාවන් වලදී මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඒ කාර්යභාරයන් වලදී මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මෙවැනි බ්‍රෂ් වර්ග අපිට අවශ්‍ය වෙනවා අපේ නිෂ්පාදන කටයුතු සිදු කරනකොට. මේ තියෙන ෆයිබර් බෝඩ් එක. ඉතින් බෑග් නිෂ්පාදන කටයුතු කරනකොට අනිවාර්යයෙන්ම මෙවැනි බෝඩ් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මේක ඔයාලට ප්‍රමාණයෙන් අඩු සයිස් එක වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. විවිධ අවස්ථාවන් වලදී අපිට මිටිය පාවිච්චි කරලා යම්කිසි ක්‍රියාකාරකම් තැලීම්, කට් කිරීම ඒ වගේ දේවල් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඉතින් එවැනි මොහොතකට අපිට මෙවැනි ෆයිබර් බෝඩ් එකක් අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ ස්නැප් ප්ලයර් එකක්. ඉතින් අපිට විවිධ අවස්ථාවන් වලදී අපි ෆැබ්‍රික් බෑග් වගේ කරනකොට අපිට අවශ්‍ය වෙනවා මෙවැනි ස්නැප්ස් වර්ග. මේක ගොඩක් සයිස් එකකින් ඉතාමත්ම කුඩා ස්නැප්ස්. ඉතින් මේවා ඇටච් කරගන්න අපිට මෙවැනි ප්ලයර්ස් අවශ්‍ය වෙනවා මේ ආකාරයෙන්. මේක ක්‍රියාත්මක කරන ආකාරය ඉදිරියට ඔබට පැහැදිලිව කියලා දෙනවා. මේ තියෙන්නේ මෙටලික් රූලර්. ඉතින් මේ රූලර් අපිට අවශ්‍ය වෙනවා ටූල්ස් යටතේ උපකරණයක් යටතේ අපිට මේ රූලර් අපිට අවශ්‍ය වෙනවා. මේ වගේ මෙටලික් රූලර් ඔයා මිලදී ගන්න අවශ්‍ය වෙනවා බෑග් නිෂ්පාදන සිදු කරන කෙනෙක් නම්. ඊළඟට අපිට මේ රූලර් අවශ්‍ය වෙනවා. අපි මේකට කියනවා කර්ව් රූලර් කියලා. ඉතින් විවිධ හැඩතල නිර්මාණය කර ගැනීම සඳහා අපිට මේ කර්ව් රූලර් අවශ්‍ය වෙනවා. ඊළඟට මම ඔබට පෙන්නන්නේ මෙෂරින් ටේප් එක. ඉතින් මේ වගේ ටේප් එකක් ඔයාලට අවශ්‍ය වෙනවා විවිධ අවස්ථාවන් වලදී මේ නිෂ්පාදන කටයුතු කරනකොට අපිට විවිධ දේවල් මිනුම් කරන්න සිද්ධ වෙන. එතනදී අපිට මෙවැනි ටේප් එකක් අපිට අවශ්‍ය නම් මේක මිනි ටේප් එකක්. ඔයාලට මේකේ ලොකු ටේප් එකක් ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා පේපර් කටර් එකක්. මේක සාමාන්‍ය වෙළඳපොලේ තියෙන පේපර් කටර් එක. ඉතින් පේපර් කටර් එක අපිට විවිධ අවස්ථාවන් වලදී මේ බෑග් නිෂ්පාදන කටයුතු කරනකොට අපිට අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. ඉතින් ඔබට වෙළඳපොලෙන් මෙවැනි පේපර් කටර් එකක් මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ තවත් කටර් වර්ගයක් ක්‍රාෆ්ට් කටර් එක. මේක පෙන් එකක් වගේ. ඉතින් මේකත් අපිට අවශ්‍ය නැ විවිධ ලෙදර් කොටස් කපා ගන්න මේක අපිට අවශ්‍ය වෙනවා. ඉතින් එවැනි මොහොතකදී අපිට කතුර පාවිච්චි කරන්න බෑ. ඉතින් ප්‍රමිතියෙන් උසස් ලෙස විවිධ දේවල් සියුම් කොටස් කට් කර ගැනීම සඳහා මෙවැනි කටර්ස් අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ කතුරක්. ඉතින් මේක අවශ්‍ය වෙනවා අපිට බෑග් නිෂ්පාදනය කරනකොට. ඉතින් මෙවැනි කතුරක් ඔබ මිලදී ගන්න අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ රබර් මිටි. මේ වර්ග දෙකක් තියෙනවා. මේක ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. මේක ඊට වඩා කුඩා ප්‍රමාණය. ඉතින් මේ
මිටිය. මේකට අපි රබර් මිටිය කියලා කියන මේක අපිට ඉතාමත්ම අත්‍යවශ්‍ය ටූල්ස් කොටසක් වෙනවා. මොකද මේක නැතුව අපිට බෑග් නිෂ්පාදන කටයුතු කරන්න අමාරුයි. මේක කොහොමද භාවිතා කරන්න කියන එක ඔබට ඉදිරි වීඩියෝ පාඩම් වලදී ඉගෙන ගන්න ලැබේ. ඔන්න අද දවසේ ඔයාට මම ටූල්ස් වර්ග ගණනාවක් හඳුන්වලා දුන්නා. මං හිතනවා ඔයාට දැන් ලොකු සතුටක් ඇති. දැන් ඔයාගේ හිතේ බියක් තිබුණා නම් ඒකත් මම හිතනවා මේ මොහොතේදී නැති වෙලා යන්න ඇති. ඉතින් ඒ තරමටම මම ඔයාලට ටූල්ස් පිළිබඳව දැනුම A to Z ලබලා දුන්නා. ඉතින් මේ ටූල්ස් වර්ග එකින් එක ඔබ හඳුනා ගන්න, ඒවා මිලදී ගන්න, ඒවයින් වැඩ කරන්න, ඒක තුළින් ඔයාට මේ බෑග් ක්ෂේත්‍රයේ පරිණත භාවයක් ලබා ගන්න පුළුවන්. ඔයාට හැකි පමණ මෙම ටූල්ස් වර්ග භාවිතා කරන්න, සියල්ලම පාවිච්චි කරන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි. ඉතින් ඔයා බෑග් ක්ෂේත්‍රයේ ඉහළට යන්න සිහින දකින කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ටූල්ස් භාවිතය 100%ක්ම අවශ්‍ය වෙනවා. ඉතින් මේ තුලින් ඔයාට කාර්යක්ෂමතාවය සහ මේ වැඩේ කරනකොට දැඩි ආශාවක් ඇති වෙනවා. ඒ ආශාව තමයි ඔබ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු බවට පත් කරන්නේ. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මේ ටූල්ස් වර්ග මිලදී ගන්න. ඉතින් ඒ තුලින් ඔයා බෑග් ක්ෂේත්‍රයේ නියැලී සිටින කෙනෙක් නම් ඔයාට මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. ඉතින් අද දවසේ මම හිතනවා ටූල්ස් සම්බන්ධව තිබුණු සියලුම ප්‍රශ්න ගැටලු निराකරණය වුණා කියලා. ඉතින් ඔයාට තවත් ගැටලුවක් මොනවා හරිම තියෙනවා නම් ඔයාට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දෙන්න. මම අනිවාර්යයෙන් මේකට ඔයාට උත්තර සපයනවා. ඉතින් අපි ගිහින් එන්නම්. තවත් දවසක ඔයාව හමු වෙන්න අනිවාර්යයෙන්ම එනවා ලස්සන ලෙසන් එකක් අරගෙන. එතෙක් ඔයා සතුටින් ආදරණීය ලෙස ඉන්න.